කියලා. එහෙනම් ඔයා කට අරගෙන කණ්ඩ වගේ බලාගෙන හිටියේ කවුරු කියලා හිතාගෙනද? අනේ නෑ අනේ මම මේ පුදුමෙන් වගේ බලන් හිටියා ඩ්‍රයිවර් කෙනෙක් නැතුව වාහනයක් එන්නේ කොහොමද කියලා. මම හිතුවා නයිට් රයිඩර් කාර් වෑන් ලංකාවටත් ඇවිල්ලා කියලා. නේත්‍රා දෙක සහතිකයි යන්නේ ඩ්‍රයිවිං සීට් එකේ කවුරු ඉන්නවා කියලා පේන්නෙම නෑ. ඔයත් හරියට මං වගේම විහිළු කාර් එක. අනේ නෑ අනේ මේක විහිළුවක් නෙමෙයි. සහතික ඇත්ත. කවුරු හරි ඩ්‍රයිවිං සීට් එකේ ඉන්නවා කියලා පේන්නෙම නෑ. රෑක එහෙම දැක්කනම් මං හොද්දටම බය වෙනවා. හොඳ වෙලාවට දවල් කාලෙක දැක්කේ. ඉතින් ඔයා මේ කොහේ යන ගමන්ද? කම්පැනි මීටින් එකට ගිහිල්ලා චෙක්ස් ටිකක් දාන්න යන ගමන් ෂෝට් රෝඩ් එකක් තියෙද්දි මම මේ ලොං රෝඩ් එකෙන් ආවේ. මේ වෙලාවට ඔයා ඔෆිස් ඇරිලා මෙතනින් යනව නේද කියලා කල්පනා වෙච්ච හින්දා. යන් මම ඔයාව ඩ්‍රොප් කරන්න. නෑ ඕනෙත් නෑ ඉතින්. මේ මට මෙතනින් බස් එක ගන්නත් පුළුවන් නේ. අනිත් එක මේ මගේ අයියා මාව මගෙන් පික් කරගන්නවා. හරි ඉතින් එක දවසක් අයියාගේ වාහනේ නොගියයි කියලා ප්‍රශ්නයක් වෙන්නේ නෑ නේ. යන් අන්ටි සෝරි හොඳේ. මේ යන්න. යන්.